ශ්‍රී ලංකාවේ තියෙන ඇම්බසෝන් එක කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් ෆ්ලැග් කරලා තියෙන්නේ ලංකාවේ මිනිස්සු මජරේට යනවා වැඩි කියලා. අපේ අයියලා ටිකක් කැනඩා වලින් එදා දවසේ තියෙන ටෙස්ට් රිසල්ට් පන්නලා මෙහි ඉන්න කට්ටිය ඕවර්නයිට් කොයි හරි තැනක නේවාසිකව තියාගෙන උත්තර කටපාඩම් කරවලා එක්සෑම් එකට යවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ලන්ට බෑන්ඩ් 8.5 එනවා රීඩින් වලටයි ලිස්නින් වලටයි. රයිටින් වල තියෙන්නේ කීයද 5.5. ස්පීකින් වල තියෙන්නේ කීයද 4.5. එන්න මිස්මැච් එකක්. ඊට පස්සේ මේගොල්ලෝ තරලි ඉන්වෙස්ටිගේට් කරලා හොයා ගන්නවා. එක්සෑම්ස් වල කැන්ඩිඩේට්ස්ලා එනුයින් නැහැ. වෝනින්ග්ස් දෙනවා සෙන්ටර්ස් වලට මේක මේන්ටේන් කරන්න මේ ඉන්ටග්‍රිටි එක හදන්න වෝනින්ග්ස් දීලා අන්තිමේදී තීරණය කරනවා බෑ මේක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ පේපර් බේස් නිසා තමයි මේක ඇති වෙන්නේ මේක කම්පියුටරයිස් කරලා ඕන තරම් ක්‍රම තියෙනවානේ රැන්ඩමයිස් කරත හැකි ආන්සර්ස් උත්තර කටපාඩම් කරන් ගියාට වැඩක් නැහැ ඒකෙන් මොකද උනේ ලංකාවේ හොඳට රීඩින් ලිස්නින් රයිටින් ස්පීකින් පුළුවන් වුණත් දැන් ටයිපින් අමුතුවෙන් ඉගෙන ගන්න බ්‍රිටිෂ් කවුන්සිල් නුයි IDP ආයතනයේ දැන් ඒගොල්ලොත් එක්කත් මම ආගියු කරා මේක ලැන්ග්වේජ් එකට අදාළද ටයිපින් එක ඒගොල්ලෝ කියන්නේ එහෙම නෙමෙයි නූතන ලෝකෙත් එක්ක යනකොට වෙනස් වෙන්න ඕනේ නම නම් ඒගොල්ලන්ටත් මේක ඉදි කරන්න දෙයක් නැහැ ලංකාව ඇම්බසෝන් එක දාලා තියෙන්නේ හේතුව මොනවාද අපේ අයියලා චීට් කරනවා එක්සෑම් එක